කාලයකට පස්සේ ආයේ ඉසට් KMT21 ඔරිජිනල් රෑම්ප් එක ඇවිත් තිනවා. මේක හැම විස්තරයක්ම කියනවා. මේක වාහන වලට කෙලින්ම දාන්න පුළුවන්. ගෙවල් වලට පාවිච්චි කරන්නත් පුළුවන්. ගණන් මෙනුම් සේරම කියනවා. වීඩියෝ එක හරියට බලන්න. මේක ගොඩ වෙලාවට වෙළඳ පොලේ මෙහි ගන්න තියෙන්නේ. මේකේ කොපි එක කොච්චර කිව්වත් කට්ටිය පිළිගන්නේ. මේකේ කොපි එක කියන්නේ මේකේ චිප් වර්ග කීපයක් එනවා. මේකේ ඔරිජිනල් චිප් දෙකයි එන්නේ. ඒ චිප් දෙක තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒක මිල වැඩි. ඉතින් අපි ගාව ඔරිජිනල් විතරයි කරේ. දැන් කාලයක් නැතුව තිබිලා තමයි මේ ආවේ. නැත්තම් මට මෙහින් අරන් විකුණන එක තව ලාභයි මේකේ. පරණ මිලට වඩා අඩුත් කරලා තියෙනවා මේ පාර. ඉතින් මේක ගැන විස්තර කරොත් එහෙම මේක ඕගොල්ලෝගේ කැඩිච්ච හෝම් තියේටර් ඔය වගේ ගොඩ ඒව ගොඩ දාගන්න මේකෙන් පුළුවන්. මේ ඇම්ප් එක පොඩි වුණාට දැන් මේක ක්ලාස් D ඕගොල්ලෝ අර දන්න පරණ අපි දැකලා තියෙන බොට් 200 ඇම්ප් එක සාමාන්‍යයෙන් කිලෝ 10ක් විතර බර ඇම්ප් එකක්. ඒවා ක්ලාස් AB කියන ගණිතය වැටෙන්නේ. මේවා ටීවී වගේ තමයි. පරණ ගෙඩි ටීවී එක LED ටීවී එක වගේ තමයි. බර සම්පූර්ණයෙන්ම අර ගෙඩි ටීවී එකේ වගේ 20 ගුණයක් විතර අඩුයි. දැන් මේ ඇම්ප් එකේ මේ සයිස් එක අල්ලේ සයිස් එකක් විතර මේකේ බර ග්‍රෑම් 180ක් 200ක් විතර තමයි බර මේ ඇම්ප් එකේ. ඒ වුණාට මේකේ සවුන්ඩ් ඔය දකින්න ඇති මේ දුන්නේ අඟල් 18 ස්පීකර් එකකට. හොඳද? ස්පීකර දැන් මේ සිතේ මේ සාමාන්‍ය කිලෝ ගණන් බරයි. ස්පීකරේ මේසෙන් තල්ලු වෙනවා. ඔයගොල්ලන්ට ඒකට හිතාගත්ත එක මේක කොහොමද පොඩි වුණාට පව එක කියලා. දැන් මේක හොල්ලන්න බෑ ලේසියකට මේ පොඩි එකට අඟල් 18කට දුන්නේ. ඔයගොල්ලන්ට මේ කම්පැනියෙන් මේගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ ස්පීකර් අඟල් 10 6 10. ඒ කියන්නේ මේක ඉස්සල්ලා මේ ඇම්ප් එක කියන පැහැදිලි කරොත් මේකේ channel 3ක් එනවා. මේකේ සබ්වූෆර් ලයින් එකේ තනිකරම බේස් එක විතරයි ඉන්නේ. සබ් ලයින් එකක් වෙනම එනවා. ඒකට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ෆ්‍රීකවෙන්සි එක සබ් ඇඩ්ජස්ට්මන්ට් එක සාමාන්‍යයෙන් ෆ්‍රීකවෙන්සි එක හර්ට්ස් 20 ඉඳන් 200ට 300ට වගේ යනකම් කන්ට්‍රෝල් වෙනවා. ඒ අතර තමයි බේස් එකේ ෆ්‍රීකවෙන්සි එක තියෙන්නේ. ඒක ඇඩ්ජස්ට් වෙනවා. සබ් එකේ වොලියුම් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනම. ඊට අමතරව මේ සබ් ලයින් එක මෙතන මේ තියෙන සබ් කියලා ගහලා සබ් ලයින් එක මේ දිලිසෙනවා. මේක පේන්ට් එක මේ පේනවද? දැන් පේනවා. මේක සබ් ලයින් එක. ඊට අමතරව තව ස්පීකර් දෙකක් හයි කරන්න පුළුවන්. මේක හයි කරන්න කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් මේ අඟල් 8 10 තමයි කම්පැනි රෙකමන්ඩ් කරලා තියෙන්නේ. නමුත් මේක ඔරිජිනල් එක මේකේ ගහලා පෙන්වන්න ඕනේ හින්දා මම පෙන්වන්නේ මේ දැන් 15 ඩබල් টොප් එකකට තමයි දීලා තියෙන්නේ එක පැත්තක්. හොඳද? දැන් මේකට ඔය ලංකාවේ ගන්න තියෙන බාල් එක රුපියල් 3000 ගානට 2000 ගානට වගේ තියෙනවා. 3100 ඔය වගේ අනේවා ඔක්කොම පිච්චෙනවා මේ වගේ එකකට දාලා ලෝඩ් කරොත් එහෙම අඟල් 18 එකකට දාලා මේ එහෙම ලෝඩ් කරන්නවත් බෑ මේක. ඕගොල්ලෝ මේක ස්පීකර් සාමාන්‍යයෙන් අඟල් 10 වගේ පාවිච්චි කරද්දී ස්පීකරේ මට්ටම උඩරිම ඇදෙන්න වදිනවා. අඟල් 10කට පිරෙන්න හොඳටම ඇති මේක. අනිත් එක දැන් ප්ලේට් ටැම්ප් එහෙම දාපුවම ඒකේ සබ් ලයින් එක විතරයි වෙනම තව කාර් සෙට් එකක් වගේ අමුණන්න ඕනි බෆල් දෙකට දෙන්න. මේකේ ප්‍රශ්න නැහැ. මේකේ කෙලින්ම බෆල් දෙකටත් යනවා වෙනම හඬ. ඒකේ බේස් එකත් වෙනම හදත හැකි. බේස් එක ට්‍රිබල් එක වොලියුම් එක. මේක මාස්ටර් වොලියුම් එකක්. මේන් වොලියුම් එකක්. සබ් එක වෙනම තියෙනවා. සබ් එකට වෙනම යනවා. එතකොට මේ කතන්දරේ මේකේ නෑ එකපාර වැඩි ෂේප් පායි සෙට් එකයි ප්ලේට් ටැම්ප් තද එහෙම නගලන්න ඕනේ. අනිත් වාසිය ප්ලේට් ටැම්ප් වල ඔයගොල්ලෝ දකින්න ට්‍රිවිල් වලට එහෙම දාලා තියෙන අය බැටරි වහිනවා දාලා තියන්න බෑ. මේකේ ගැටලුව නේ මේ ක්ලාස් D වේ ඉෆිෂියන්සි එක වැඩි. සාමාන්‍ය 95ක් 96ක් වගේ වැඩ කරන කරන්ට් එක කාර්යක්ෂමතාවය වැඩි. ඉෆිෂියන්සි කියන්නේ කාර්යක්ෂමතාවය. දෙන අපි කරන්ට් එකෙන් 95ක් සවුන්ඩ් කරනවා මෙයාලා. අර ඇම්ප් වල සාමාන්‍යයෙන් 160ක් 70ක් වගේ තමයි වැඩ කරන්නේ. ඉක්මනට බැටරි වහිනවා. අනිත් එක ඒවේ ඉන්වර්ටර් කොටසක් තියෙනවා. ඉන්වර්ටරින් කරන්ට් එක ආයි වැඩි කරනවා. වෝල්ටේජ් වැඩි කිරීමක් වෙනවා. එතකොට තමයි ගුඩ වෙලාවට බැටරි ඩ්‍රේන් වෙලා වාහනේ නවත්තලා එහෙම දැම්මොත් ස්ටාර්ට් කරගන්න ආයි බැරි වෙන්න බහිනවා. මේක එහෙම කතන්දරයක් නැහැ. මේක ට්‍රිවිල් වෑන් වලට වගේ කෙලින්ම වෝල්ටේජ් එක 12 මෙතන ගහන්න පුළුවන්. මේක 12 ඉඳන් 24 දක්වා වැඩ. නමුත් ඕගොල්ලෝගේ 24 බස් වලට වගේ මේක ගහද්දී ස්ටාර්ට් වෙද්දි සමහර වෙලාවට ඒවේ වෝල්ටේජ් වැඩි වෙනවා. මේකේ 24 මැක්ස් එක 25කුත් නෙමෙයි 26කුත් නෙමෙයි 24 නම් 24. ඒකෙන් එහා පන්නන්න එපා කියලා කියන්නේ. එතකොට 24 බැටරි දෙකේ එන වගේ ටිපර් එකකට වගේ කෙලින්ම ගහන්න යන්න එපා. ඒවයි කන්වර්ටර් එකක් තියෙනවා නම් 12ට අඩු කරලා දාන්න.
ඔගොල්ලෝ ගෙදර පාවිච්චි කරගන්න ඕන මේ වගේ SMPS ගන්න දිනව කඩේ ඇති වෙනකම්. මේක ඇම්පියර් 5න් උඩ ඇම්පියර් 10 දෙන්න පුළුවන් නම් මේකට හොඳටම හොඳයි. ඇම්පියර් 10 පුළුවන් නම් දෙන්න. වෝල්ටේජ් එක 24 ඇම්පියර් 10 SMPS තියෙනවා. අරගෙන කඩෙන් අනිවාර්යෙන් කරගන්න ඕනේ. මෙන්න මෙතන ඇඩ්ජස්ට්මන්ට් එකක් එනවා මේකේ. මේ ඇඩ්ජස්ට්මන්ට් එකකින් මල්ටිමීටර් තියාන වෝල්ටේජ් එක ඇඩ්ජස්ට් කරගන්න මෙනවා. මං ගාව තිබ්බොත් මේව ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේව ලංකපුරා ගන්න තියෙනවා. අපි මේකට දෙන්නේ මේකටම හරියන SMPS එක. සමහර ඒවා හරියන්නේ ඒකයි. මේකේ ඇඩ්ජස්ට්මන්ට් එකෙන් මල්ටිමීටර් තියාන ඇඩ්ජස්ට් කරගන්න මෙහෙම බැරි කෙනෙක් ඉන්නවනම් කතා කරන්න SMPS මගේ ගාව ගන්න තිබ්බොත් එන්නම්. SMPS මම වැඩි ස්ටොක් එකක් නැහැ දැන් ඒකයි. ඔයගොල්ලෝ මේ ඇම්ප් එක ගන්න පුළුවන් මේ වගේ බොක්ස් එකක් ඉන්නේ. දැන් මෙතන තව තියෙනවා මේ කෑලි 90ක් විතර. තව තියෙනවා කෑලි 90ක් විතර ඉතුරු වෙලා හරි ඉක්මනින් ඉවර වෙනවා. මේක ඉවර වුණාට පස්සේ මාස ගාණක් නැති වෙනවා මේ දෙන්න. ඔරිජිනල් එක තියෙනවා. මේකේ මිල වෙන්නේ රුපියල් 3900යි. ඔයගොල්ලොන්ට මේ උඩ තියෙන 078 44 95 600 කියන නම්බරේට WhatsApp message එකක් දානවා නම් ලේසි ඔක්කොම විස්තර අරන් මට නමයි ඇඩ්‍රස් එකයි සම්පූර්ණ ෆෝන් නම්බරු ඊට කරන් මේව කරගත්තේ. WhatsApp පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නම් මට normal call එකක් කරන් කොහොම හරි ඇඩ්‍රස් එක කියන්න. අපි හුරුනේ හැමතැනම ඇඩ්‍රස් අහලා වෙලාවකට ලියා ගන්න අමාරුයි අකුරු වර්ධිනෝ. ඒකයි අර message එකක් දැම්මම ලේසි. ඔයගොල්ලොන්ට මේක මට සල්ලි කලින් දාන්න අවශ්‍ය නැහැ. ගෙදරට ආපුවම ගෙවලා ගන්න පුළුවන්. 3900 වෙන්නේ කූරියා මගින් බෙදා හරිනවා. මොකද මං ගෙදර තමයි ගොඩ වෙලාවට වැඩ කරන්නේ. මම පව ඇම්ප් නමලා මම ඇම්ප් විතරයි සම්පූර්ණ රිපෙයාර් එහෙම කරන්නේ. මම බ්ලෙන්ඩර් රයිස් කුකර් හදන්න යන මිනිස්සෙක් නෙමෙයි. එතකොට මට වෙලාවකට මේ ඇම්ප් එක ගන්න මේ ආපුවම මං එළියට යන්න ඕනේ. එතකොට අර ඇම්ප් එක රිපෙයාර් කර වගේ ඉද්දි කාලේ අපරාධි. ඊට වඩා හොඳයි පොඩි මුදලක් යන්නේ ලංකාවේ හැම හැම දිස්ත්‍රික් එකකටම කූරියා කරනවා. කූරියා මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන්. ඇම්ප් එක රුපියල් 3900ට දෙන්නේ. ඔරිජිනල් ඇම්ප් එක මේක. මෙහි විකුණන්න තියෙන එක නෙමෙයි. මෙහි ගොඩ FB එකකින් දාගෙන විකුණන ඕගොල්ලෝ දකින්න 2900 විතර ඉඳන් තියෙනවා ඇම්ප් එක. දාලා වැඩ කරන්න නම් බෑ පුතේ. මොහොම දාලා ලෝඩ් කරොත් පිච්චිලා යනවා මේක. මේකට ෆෑන් එකක් එහෙම දාගන්න පුළුවන් නම් තව ටිකක් හොඳයි. මේක 5 ප්ලේට් එකක් ඉන්නේ. මේකේ වෙනස්කම් මේකේ IC එක තමයි ප්‍රධාන වෙනස්කම. මට මේක උස්සන්න බෑ වයර් මම බාහිර ගහලා තියෙන්නේ. මේ ෂෝට් වෙන්න පුළුවන්. කැපැසිටර් එකෙන් වෙනස් මේකේ. මේ ඔරිජිනල් එකේ න මෙතන එනවා ඕගොල්ලොන්ට UX එකක් වයර් එකක් කරා සම්බන්ධ කරගන්න ඕන නම් එහෙමයි. නැත්නම් මේකේ Bluetooth පහසුකම එන්නේ. Bluetooth පාවිච්චි කරනවා නම් මේක රෙකමන්ඩ් කරන්නේ Bluetooth වලටමයි. Bluetooth පාවිච්චි කරනවා නම් හොඳම ක්වොලිටි එකක් ගන්න පුළුවන් Bluetooth වලින් වැඩ කරලා. අලුතෙන් එන ඇම්ප් නෙමෙයි. ඉතින් ඒ ටික තමයි මේ කියන්න තියෙන්නේ. මේ පොඩි බොක්ස් එකේ ඉන්නේ. ඔගොල්ලෝ බය වෙන්න බෑ. ඇම්ප් එක ඇතුළේ නැහැ කියලා. එහෙම බරක් නැහැ මේක ඉතර. මේ ඉතින් ගෙන්න ගන්න පුළුවන් 0.74 44 95 කියන නම්බරේට ඉක්මනට ගෙන්න ගන්න. ඉක්මනට මේවා ඉවර වෙනවා. සෑහෙන ඉල්ලුමක් තියෙනවා. මේ මම වැඩි මම මේක නවත්තලා තිබ්බේ දාලා මේ මොකද ෆේක් ඒවත් එක්ක මට මේ මිල්ට ගෙනලා ඔරිජිනල් එක විකුණන්න බෑ. සහ පැහැදිලි කරන්න ගිහම එපා වෙනවා මේ මිනිස්සුන්ට. ඕගොල්ලොන්ට ඩරන්ස් එකක් තියෙනවා අර ලංකාවේ විකුණන එකම තමයි මේ තියෙන්නේ. ඉස්සර මේ ඩරන්ස් එකේ මේ බාල් එක රුපියල් 2500 තිබ්බේ. දැන් නම් 2500 නේ. මම ඩරන්ස් එකේ දැන් මෝඩ මිනිස්සු ඉන්නවා මේ ඩරන්ස් ඇප් එකට නිකන් ඩවුන්ලෝඩ් කරගෙන ඒකට ගිහින් ගණන් බලනවා. මේක ලංකාවේ ඇඩ්‍රස් දාලා මේක රෙජිස්ටර් වුණාම තමයි ලංකාවට ගෙන්නන්නයි ඔක්කොම ගාන පින්නන්නේ. මේක ඩරන්ස් එකේ 7430යි. මේ වෙන වැඩිම එකක් අරන් පෙන්නනවනේ මේ ඉසට් KMT21 මේ තියෙන්නේ මේවා 5000 ගණන් 4730 වගේ යන්නේ. මේ බාල ඇම්ප් එක තමයි ඩරන්ස් එකේ බඩු ගණයි කියන්න දෙයක් නැහැ නේ. ගත්ත ඔය දන්නවා. අපි මේ බඩු ගන්න එක 2019 විතර නෙවැත්තුවා. ඉල්ලන එක මේ ඉන්නේ. එක්ක කුඩු වෙලා ඉන්නේ. හරි ඔයගොල්ලොන්ට ආරක්ෂිතව ගෙන්න ගන්න පුළුවන්. මේ ඩරන්ස් එකේ මිලටත් වඩා අඩුවෙන් දෙන්නේ 3900කට අපි දෙන්නේ ඔරිජිනල් එකක්. දැන් මේක වෙනස් නේ. මේක ඔයගොල්ලෝ මේ පිට කවරින් නම් බලන්න එපා. මේ පිට කවර් print කරගත්ත එක අයිට ඕන වෙන විදිහට. මේක වෙනස් ඇම්ප් එක. ඔරිජිනල් එක ඔය විදිහට එන්නේ. කැටයන් අනම්මන සුකුරුත් නැහැ. දැන් මේ විදිහටම ප්ලේට් එක ගහලා ඒවා තියෙනවා ඇති වෙනකම්. ඇතුළ ඔක්කොම බෝඩ් එක වෙනස්, SMD වෙනස්, කැපැසිටර් වෙනස්, මේ ටික IC එක ප්‍රධාන වශයෙන් වෙනස්. ඒ හැමදේම වෙනස් මේ වේ බාලකි. හොඳද? ඔරිජිනල් එක අපි එදා ඉඳන් මම සාම්පල් ගෙනලා තමයි කම්පැනි තෝරගෙන තියෙන්නේ. ඒ වෙන් තමයි දිගටම අපි බඩු ගේන්නේ. මේවා ආකාගු දාලා තමයි ගොඩ වෙලාවට ගේන්නේ. මේ නැවුවල ගෙනලා තෙල්ල පොඩි වෙලා විසිකන ඒවත් නෙමෙයි.
මට රුපියල් 3900කට වගේ දෙන්න වෙනවා. මොකද මේක මම චෙක් කරන්න නැතුවට නෙමෙයි දෙන්නේ. මේකට මහන්සි වෙලා මම කෑලි 100ක් ආවත් මේ චෙක් කරන්න ලේසි නෑ. බෝඩ් චෙක් කරන්න අමුණ චෙක් කරන්න ඕනේ. චෙක් කරන්නේත් මේ පොඩි ස්පීකර් වලට දාලා නෙමෙයි පිච්චෙනවා නම් පිච්චෙන්න කියලා ලොකුම ස්පීකර් වලට දාලා තමයි චෙක් කරන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට බය නැතුව අඟල් 6 8 10 ඔය වගේ ස්පීකර් ඕන එකකට ගහන්න පුළුවන්. හෝම් තීටර් වලට එහෙම හයි කරගන්න පුළුවන් කෙලින්ම 5.1 ඒවා එහෙම මේ 2.1 එකට ගහන විදියක් තියෙනවා. ඒක මාත් එක්ක WhatsApp කතා කරලා මම කියලා දෙන්නම් ගහන විදිය 2.1 එකට ඒක කතා කරගත්තේ ගොඩ වෙලාට රිපෙයාර් කරන්නේ මේ රිපෙයාර් කරන්න කැලේ නැහැනේ හෝම් තීටර් වලට. ඒතකොට මේ වගේ ඇම්පියර් දාන එක ලාභයි. අනිත් එක ක්වොලිටි සවුන්ඩ් උත් වැඩි සමහරලාට අර තිබ්බ ඇම්ප් එකට වඩා සවුන්ඩ් තියෙනවා මේකේ. හෝම් තීටර් සිස්ටම් එකේ. හොඳ බේස් එකක් එනවා. බේස් එක ගන්න කිසිම එකක් වෙන්න එපා. බේස් එක නියමෙට මේකේ එනවා. වීඩියෝ වල අපහැදිලි වගේ ඇති මේ මයික් එකට මේව වෙනවා. ළඟ වැඩි හින්දා මේකේ ඕම්ස් ගාන ඕම්ස් 4 8 අතර අනිත් අය අපි වරද්ද ගන්න වැඩි ඕම්ස් ගාන බලන්නේ ওই ස්පීකර් අමුණලා දානවා. අනිත් එක ලංකාවේ මක බාස්ලා ට්‍රිවිල් වලට මේ ස්පීකර් හදද්දි ස්පීකර් වැලක් වගේ අමුණනවා. ඕම්ස් ගාන 2ට 3ට 2ට 1ට අඩු වෙලා තියෙන්නේ වෙයි. ගහපු ගමන් මොන ඇම්ප් එක දැම්මත් ඔරිජිනල් ඔය සෝනි වගේ පයිනියර් වගේ නේ ඇම්ප් දැම්මත් ඒකටත් මේ වැඩ කරනවා ඒවා. වැඩ කරලා ඉතින් ආයු කාලෙ ඉක්මනට අඩු වෙලා පිච්චිලා එනවා. වෙන්නේ ඔය මක බාස්ලායි මේ බෆල් ඇදිල්ල හින්දා තමයි. වයර් අමුණන ඔහේ නිකන් අමුණලා එහෙම අමුණන්න බෑ. මේ ගණිතානුකූලව තමයි මේ කරන්නේ. මාත් එක්කන් කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මම ආ සවුන්ඩ් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මේ දැන් මේක පෙන්වෙත් මේ සමහර මොට්ට පාල්ලා 2500 තියෙනවා කියනවා මේකේ. 2500 තියෙන්නේ 2019 20 වගේ. ඒකත් බාලා ඇම්ප් එක. මේන් තියෙනවා ගණන් ඩරන්ස් එකේ 4700 මේ ඩරන්ස් ඇප් එක බාලා ඔහොම ගියාට බලන්න බෑ. ඇඩ්‍රස් දාලා ලංකාවේ රෙජිස්ටර් වෙලා බලන්න ඕනේ කොහොමද කියලා. අනිත් එක අලිඑක්ස්ප්‍රස් එකේ මේ දැන් ලොකු ටැක්ස් එකක් වදිනවා. ඕගොල්ලොන්ට බලන්න පෙන්නන එක නෙමෙයි. ඒකේ දාලා තියෙන මිලට ගේන්න බෑ. එක්ක මිහින් ලියුමක් එනවා. ආවට පස්සේ බාණ්ඩ මිල වගේ දෙකක් විතර ලොකු ටැක්ස් එකක් ගෙවන්න. නැත්තම් එතනම දැන් ටැක්ස් එක ඇඩ් වෙනවා කියලා හරි කිව්වම බඩු නම් දැන් ගත්තේ නේ. අර ගැටලුවක් ආව මාස 2-3කට කලින් මේ මොට්ට පාලලා අපි පාලකයෝ කරපු ගොන් වැඩ හින්දා දැන් බෑක් කවර් එකක්වත් යන්න නැහැ. අපිට අත්‍යවශ්‍ය බැටරියක්වත් අර ඉයර්ෆෝන් එකක බැටරියක්වත් තියෙන්න ගන්න විදියක් නැහැ. අලිඑක්ස්ප්‍රස් එක ගෙන්නන්න බෑ ටැක්ස් එක වැඩි. මොට්ට පාලලාගේ වැඩ හින්දා අපි රුපියල් 2000 බාන්නේ ටැක්ස් එක රුපියල් 10000ක් විතර මේ shipping cost එක එහෙම වැඩි. එහෙම ගෙන්න ගන්න බෑනේ. ඔයගොල්ලන්ට විශ්වාසවන්තව ඔරිජිනල් එක අපෙන් ගන්න පුළුවන්. මම මේක අවුරුදු එකමාරක් විකුණනවා. මගේ ගෙදර පාවිච්චියට මම එකක් අරන් තියෙනවා. මේ ඒක දාපු ගෙනාව පළවෙනි එක තාම ඉදා ඉඳන් ඒ ඇම්ප් එක ගලවලත් නෑ වැඩ තාම. කොහොමද වැඩ සාමාන්‍ය සතියේ දවස් 5ක්වත් දෙනවා ඒක කොහොමද. ඒ දාලා තාම වැඩ. ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එහෙනම් කතා කරන්න 078 44 95 600 කියන නම්බරේට. මම සවුන්ඩ් එක ආයෙ පොඩ්ඩක් චෙක් කරලා පෙන්නන්න ඔයගොල්ලන්ට. දෙන්න පුළුවන් හොඳ ස්පීකර් එකක්. මේ හොඳ ඇම්ප් එකක්. අඟල් 18ට වගේ දාන්න යන්න එපා. තේරුම් ගන්න නැහැ මේ ස්පීකර් වලට මීට වඩා ලොකු ඇම්ප් පාවිච්චි කරන්නේ. මම මේ බින් එකකටත් ගහලා චෙක් කරලා පෙන්නනවා වීඩියෝ එකක. එහෙනම් කතා කරන්න 078 44 95 600 කියන නම්බරේට. ඔරිජිනල් ඇම්ප් එක අපෙන් 3900කට ගන්න පුළුවන්. ලංකාව පුරා ඩෙලිවරි කරනවා.